ලෝකෙ ලස්සනම කාන්තාව හින්දා මේ ලෝකෙ ඇතිවෙච්ච ලොකුම දරුණුතුම යුද්ධය ඇති වුණා කියලා කිව්වොත් ඔයා මාව විශ්වාස කරනවද? තමන්ගේ රට ආක්‍රමණය කරන්න ආක්‍රමණිකයන්ව අත්පුඩි ගහලා ඔල්වරසන් දීලා පිළිගත්ත අමුතු විදහ යුද්ධයක් මේ ඉතිහාසයේ තියෙනවා කියලා කිව්වොත් ඔයා මාව විශ්වාස කරනවද? ඔව්, ඒ තමයි ග්‍රීක මිත්‍යා කතාවල එන ග්‍රීක් මිතොලොජි වල එන ට්‍රෝජන් වෝ. ඉතින් ට්‍රෝජන් වෝ පිළිබඳව අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරමු. මේ තමයි සීමාවෙන් එහාට දැනුම හොයාගෙන යන ලංකාවේ අලුත්ම ඩිස්කවරි channel එක Sirius. Solving the X in reality. යථාර්ථය ඇති එක්සේවත් නොදන්නා සාධකය විසඳීම. ට්‍රෝජන් වෝ පිළිබඳව කතා කරද්දී අපිට ප්‍රධානම චරිතයක් විදිහට මේ ඊරිස් දේවතාවිය හඳුන්වන්න පුළුවන්. ඔලිම්පික් දේවරුන්ගේ ප්‍රධානියා වෙන සියුස්ට හා සියුස්ගේ දයාබර බිරිඳ වන හේරා දේවියට දාව තමයි මේ ඊරිස් දේවතාවිය ඉපදේ. ප්‍රශ්නවලට, විවාදයට, යුද්ධයට වගේ අධිපති දේවතාවිය කවුද කියලා ඇහුවොත් ඒ තමයි ඊරිස් දේවතාවිය. මෙයාට පොඩි කාලේ ඉඳන් සහජ දක්ෂතාවයක් තියෙනවා කාට හරි ප්‍රශ්නයක් ඇති කරන්න. ඊරිස් කිව්වට කවුරුත් ඔලුවට එන්නේ නැහැ නේද? මෙන්න මෙයා දන්නවද කියලා බලන්න. ඔව්. සින්බෑඩ් ඇනිමේෂන් කාටුන් මූවි එකේ එන මෙන්න මෙයා තමයි ඔය ඊරිස් කියලා කියන්නේ. ඉතින් මේ ඊරිස් දේවතාවිය එහෙම නැත්නම් විවාදයට, ප්‍රශ්නවලට අධිපති මේ දේවතාවිය කොහොමද මේ ට්‍රෝජන් යුද්ධයට සම්බන්ධ වෙන්නේ? ඒක වෙන්නේ මෙහෙමයි. මුහුදට අධිපති දේවතාවිය විදියට සලකන්නේ තේටිස් දේවතාවිය. ඉතින් මේ තේටිස් දේවතාවියට ඉපදෙන දරුවා එයාගේ තාත්තට වඩා බලවත් වෙනවා කියලා අනාවැකියක් තිබ්බා. ඉතින් ඒකත් එක්ක අපේ දේව සභාවේ ලොකුම එක්කෙනා කියන්නේ සියුස් මොකද කරේ? මේ තේටිස් දේවතාවිය විවාහ කළ දුන්නේ පැලියස් කියලා සාමාන්‍ය මනුස්ස රජ කෙනෙක්ට. දෙවියෙක්ට විවාහ කළ දුන්නා නම් එහෙම දෙවියට වඩා පුතා බලවත් වෙනවනේ. සියුස්ගේ බිග් බ්‍රේන් එක. ඉතින් කොහොම හරි මේ තේටිස් දේවතාවියගේ පැලියස් කියන සාමාන්‍ය මනුස්ස රජාගේ විවාහ උත්සවේ ඔන්න ඔලිම්පස් වල තියෙන. සියලුම දෙවිවරුන්ට, දේවතාවියන්ට මේ උත්සවයට ආරාධනා කරත් එකම එක්කෙනෙක්ට ආරාධනා කරන්න අමතක වෙනවා. ඉවර කවුරුත් නේ ඊරිස්. අමතක වුණා නෙවෙයි, අමතක කරා කිව්වොත් මං හරි. කවුරුත් කැමති නෑනේ තමන්ගේ විවාහ උත්සවයට ප්‍රශ්න ඇති කරන දේවතාවියෙක් ඔය එනවට. ඉතින් ඒක හින්දා මේ උත්සවයට කොහොම හරි ඊරිස්ට ආරාධනා නම් ලැබෙන්නේ නැහැ. ඒකත් එක්ක කෝපයට පත් වෙන ඊරිස් දේවතාවිය මේ විවාහ උත්සවයේ ප්‍රශ්නයක් ඇති කරන අරමුණින් එතෙන්ට හොරෙන් ගිහිල්ලා එතන තිබ්බ ඇපල් ගෙඩියක් අරගෙන ඒක රත්තරන් පාට ඇපල් ගෙඩියක් බවට පරිවර්තනය කරලා ඒක ලියනවා for the most beautiful කියලා. ලියලා මේ ඇපල් ගෙඩිය අතාරින්. ඒ අත්තරින්නේ ලේසි පහසු තැනක නෙවෙයි. මේ ඇපල් ගෙඩිය අත්තරින තැන හිටියේ ප්‍රඥාවට අධිපති කියලා සලකන අපේ ඇතීනා දෙවගන සියුස්ගේ දයාබර බිරිඳ හේරා දෙවගන ගාවට ආදරයට හා ලස්සනට අධිපති කියලා සලකන ඇෆ්‍රොඩයිටි දෙවගන ගාවට. කොහොම හරි මේ ඊරිස් දේවතාවිය මෙතන ප්‍රශ්නයක් ඇති කරන අරමුණින් for the most beautiful කියලා ලියලා තියෙන රත්තරන් ඇපල් ගෙඩිය අත්තරිද්දි ඒ ඇපල් ගෙඩිය ගිහිල්ලා හරියටම ඔළුවේ හිටිනවා කාගේද? ඇෆ්‍රොඩයිටි දේවතාවියගේ. දැන් ඉතින් ඇතීනායි හේරායි ඇෆ්‍රොඩයිටි මේ ඇපල් ගෙඩිය කාටද අයිති තියෙන්නේ කියලා එතන විවාද කරන්න ගන්නවා. ඉතින් ඔන්නෝම තමයි ඊරිස් එයාගේ පලිය ගන්න ඒ විවාහ උත්සවයේදී ප්‍රශ්නයක් ඇති කරන්නේ. මේ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න මේ ඇතීනා දෙවගණයි හේරා දෙවගණයි ඇෆ්‍රොඩයිටි දෙවගණයි යන්නේ ට්‍රෝයි වල රජකුමාරයා වෙච්ච පැරිස් හොයාගෙන. සාමාන්‍ය මිනිස්සු වගේ මේ දේවතාවියොත් ට්‍රෝයිට අල්ලස් දෙනවා මේ ඇපල් ගෙඩිය ඒ කට්ටියට ලබා ගන්න. සාමාන්‍ය මිනිස්සුන්ගේ දේවතාවියන්ගේ ලොකු වෙනසක් නැහැ මේ බලන්න. කොහොම හරි ඇතීනා දෙවගණ පැරිස්ට කියනවා පැරිස් ඔයා මේ ඇපල් ගෙඩිය මට සුදුසුයි කියලා කියන්න මම ඔයාට ප්‍රඥාව දෙන්නම් කියලා.
හේරා දෙවගෙන කියනවා පැරිස් ඔයා මේ ඇපල් ගෙඩිය මට සුදුසුයි කියලා කියන්න මම ඔයාට ඇති වෙනකම් බලය දෙන්නම් කියලා. ඇෆ්‍රොඩයිටි දෙවගෙන පැරිස්ට කියනවා පැරිස් ඔයා මේ ඇපල් ගෙඩිය මට දෙන්න මං ඔයාට මේ ලෝකේ ඉන්න ලස්සනම කාන්තාව ගෙනත් දෙන්නම් කියලා. බුද්ධියත් එපා සල්ලිත් එපා බලයත් එපා කිව්ව පැරිස් ඇෆ්‍රොඩයිටිට මේ ඇපල් ගෙඩිය සුදුසුයි කියලා ලෝකේ ඉන්න ලස්සනම කාන්තාව ඉල්ලගන්න. හැබැයි මේ දිලෝගේ ලස්සනම කාන්තාව වෙලා හිටපු හෙලන් හිටියේ ස්පාටාවල මෙනොලොස් රජතුමාගේ බිරිඳ විදියට. ඒත් ඇෆ්‍රොඩයිටි කියන්නේ දෙවිතාවියක්නේ. දෙවියෙක් පොරොන්දුවක් දුන්නොත් ඒක කඩ කරන්නේ. ඉතින් විවාහ වෙලා හිටිය හෙලන් කොහොම හරි මේ පැරිස් ගාට ගෙනත් දෙන්න ඇෆ්‍රොඩයිට සිද්ධ වෙනවා. ඉතින් ඒත් එක්කම ස්පාටාවල මෙනොලොස් රජුගේ බිරිඳ විදියට හිටිය මේ හෙලන්ව ඇෆ්‍රොඩයිටි දෙවගන පැරිස් වෙතට ගෙනත් දෙනවා. මේ මොනවත් දන්නේ නැති මෙනොලොස් රජතුමා හිතුවේ තමන්ගේ බිරිඳ වෙච්ච හෙලන් පැරිස් විසින් පැහැරගෙන ගියා කියලා. ඔන්න ඕකත් එක්ක ග්‍රීකවරුන් ට්‍රෝයි දේශයට විරුද්ධව යුද ප්‍රකාශ කරනවා. ඔන්නම තමයි ට්‍රෝජන් යුද්ධය නම් ආරම්භ වෙන්නේ. මේ ට්‍රෝජන් යුද්ධය ගැන කතා කරද්දී අමතක කරන්න බැරි යුද විරුවන් ගොඩාක් ඉන්නවා. ඒ අතරින් ප්‍රධානතම දෙන්නෙක් තමයි ඇචලිස් සහ හෙක්ටර් කියලා කියන්නේ. මේ ඉන්නේ ඩබල්. අපි කලින් කතා කරා නේද? තේටිස් දේවතාවියයි පැලියස් රජතුමයි කියන්නේ. අර විවාහ උත්සවයක් තිබ්බ කිව්වේ. අන්නේ තේටිස් දේවතාවියටයි පැලියස් කියන සාමාන්‍ය මනුස්ස රජතුමාට ඉපදෙන දරුවා තමයි මේ ඇචලිස් කියලා කියන්නේ. ඇචලිස් ඉපදෙද්දී අනාවැකියක් කියලා තියෙනවා මේ ඇචලිස් කවදා හරි යුද්ධයකට මැදි වෙලා නිකරුණේ මිය යනවා කියලා. ඒකත් එක්ක මේ තේටිස් කියන්නේ ඇචලිස්ගේ අම්මා මොකද කරන්නේ? ස්ටික්ස් කියන ගඟේ මේ ඇචලිස්ව ගිල්ලනවා. ස්ටික්ස් කියන ගඟ කියන්නේ ඒ ගඟේ මිනිස්සේ ගිල්ලුනොත් එහෙම ඒ මනුස්සයාට අමරණීයත්වය ලැබෙනවා කියලා මතයක් තියෙනවා. ඒකත් එක්ක තේටිස් කියන්නේ කොහොමද දේවතාවියෙක්නේ. මේ ඇචලිස් ඒ ස්ටික්ස් ගඟේ විලුඹෙන් අල්ලලා ගුඩු බැලිය අතට ගිල්ලනවා. ඒකේ අනිත් ඔක්කොම කොටස් ටික ස්ටික්ස් ගඟේ ජලයෙන් යට වුණත් එයාගේ විලුඹ යට වෙන්නේ නැහැ. මේකින්ද ඇචලිස්ගේ එකම වීක් පොයින්ට් එක උනේ එයාගේ විලුඹ. ඉතින් ඇචලිස් යුද්ධ වදින්නේ ග්‍රීකයන් වෙනුවෙන්. එතකොට ග්‍රීකයන් වෙනුවෙන් ඇචලිස් යුද්ධ වදිද්දී ට්‍රෝයිවරු වෙනුවෙන් යුද්ධ වැදුනේ හෙක්ටර්. හෙක්ටර් කියලා කියන්නේ වෙන කවුරුත් නෙවෙයි. අර හෙලන් කුමරිය පැහැරගෙන ගියා කියන පැරිස්සින් අන්නේ පැරිස්ගේ සහෝදරයා. ඒ විදි ට්‍රෝයි දේශය පාලනය කළා හිටියේ ප්‍රියම් රජු. ඉතින් මේ ප්‍රියම් රජුගේ පුතු දෙන්න තමයි ඔය පැරිසුයි හෙක්ටර්යි කියලා කියන්නේ. ඉතින් ඒ වගේම මේ යුද්ධෙදි තවත් අමතකම කරන්න බැරි චරිතයක් තමයි ඇගමෙම්නෝන් කියලා කියන්නේ. ඇගමෙම්නෝන් කියන්නේ කවුද දන්නවද? මෙන්න මේ පුරව දන්නවද කියලා බලන්න. මිස්ටර් පීවොඩි and ෂර්මන් කාටුන් එකේ අන්තිමට මේ ට්‍රෝජන් යුද්ධය සම්බන්ධ පොඩි කොටසක් තියෙනවා. ඒක එන්නේ මෙන්න මේ කැරක්ටර් එක තමයි ඇගමෙම්නෝන් කියලා කියන්නේ. ඇගමෙම්නෝන් කියලා කියන්නේ ග්‍රීකවරු වෙනුවෙන් ට්‍රෝයි දේශයට එරිව පෙනී සිටිය හමුදාවේ හිටිය සේනාධිපතිවරයා. ඒ කියන්නේ ඇචලිස්ගේ පැත්තේ තමයි මේ ඇගමෙම්නෝන් හිටියේ. යුද්ධය ටික කාලයක් කරගෙන යද්දී මේ යුද්ධය වසර 10ක් පුරාට පැවතිලා තියෙනවා. ඒ කාලේ වෙද්දී මේ යුද්ධය ආරම්භ වෙලා අවසාන හරිය වෙද්දී ඇගමෙම්නෝන් හා ඇචලිස් අතර පොඩි බහිම්බස් වීමක් කියලා මේ දෙන්න විරසක වෙලා ඇගමෙම්නෝන් මේ යුද්ධයෙන් ඉවත් වෙනවා. ඒ වගේම අපි කතා කරන්න ඕනේ මේ ග්‍රීක හමුදාව වෙනුවෙන් ඇචලිස්ගේ පැත්තේ ඉඳගෙන සටන් කරපු තවත් විරුවෙක් තමයි පැට්‍රොලොක්ස් කියලා කියන්නේ. ඇචලිස්ගේ හොඳම යාළුවා. ඉතින් මේ ග්‍රීකවරුයි ට්‍රෝයිවරුයි අතර යන මේ ට්‍රෝජන් යුද්ධයේදී මේ පැට්‍රොලොක්ස් කොහොමරි මිය යනවා. මේකත් එක්ක ඇචලිස්ට තව දුරටත් මේ යුද්ධය ඉවර කරන්න ග්‍රීකවරුන් වෙනුවෙන් මේ ට්‍රෝයිවරුන්ට ඉරිව යුද්ධ කරන්න එයා පෙළඹෙනවා. ඉතින් එහෙම තමයි මේ දෙපාර්ශවයේ ග්‍රීකවරු ට්‍රෝයිවරු අතර යුද්ධය පවත්වන්නේ. කොහොම හරි මේ යුද්ධයේදී ප්‍රධාන විරුවන් විදිහට අපි කතා කරේ ඇචලිස් සහ හෙක්ටර්නේ. ඉතින් අවසානයේදී මේ ඇචලිස් අතින් මේ හෙක්ටර් මිය යනවා. මේ දෙන්නම යුද පිටියේ හිටිය හොඳම රණශූරයා. හැබැයි අපි කතා කළ විදිහටම ඇචලිස් ස්ටික්ස් ගඟේ ගිල්ලපු නිසා එයාට අමරණීයත්වයේ වගේම එයාට හොඳ කාය ශක්තියකුත් හිමි වුණා. එයාගේ එකම වීක් පොයින්ට් එක වෙලා තිබ්බ එයාගේ විලුඹ.
ඉතින් ඇචලිස් හෙක්ටව යුද්ධ පිටියේදී මරණවනේ. මේකත් එක්ක හෙක්ටගේ සහෝදරය වෙච්ච පැරිස්ට ඇචලිස් ගැන තියෙන තරහට එයාගේ විලුඹම ඉලක්ක කරලා ඊතල පහරගේ අපේ ඇචලිස්ව මරා දානවා. අවසානයේදී මේ විරෝධාර විරුවන් දෙදෙනා, ඒ කියන්නේ ඇචලිසුයි හෙක්ටයි දෙන්නම අර ට්‍රෝජන් යුද්ධයට මැදි වෙලා දිමිය යනවා. ඉතින් ඔහොම තමයි ට්‍රෝජන් යුද්ධයේදී ඇචලිස් සහ හෙක්ටට ඇත් වෙන්න ඉරනවා. කොහොමද මේ ට්‍රෝජන් යුද්ධයට ට්‍රෝජන් අස්සයා හම්බෙන්නේ? මිස්ටර් පීවඩියන් ෂර්මන් කාටුන් එකෙත් මේ ට්‍රෝජන් අස්සයා ඉන්නවා මේ. ඉතින් කොහොමද මේ ට්‍රෝජන් අස්සයෙක් මේකට සම්බන්ධ වෙන්නේ? ඇත්තටම ග්‍රීකවරුන්ට වඩා ට්‍රෝයිවරුන් මේ යුද්ධය දිනන්න තමයි හිටියේ. ග්‍රීකවරුන් පසුබසින මට්ටමේ තමයි හිටියේ. ඒ පසුබසින්න ඔන්න මෙන්න තියලා ඔඩිස කියන ග්‍රීක සොල්දාදුවා අදහසක් දෙනවා. අපි ලී අස්සයගේ අනුරුවක් හදලා ඒ අනුරුව තුළට අපි ගිහිල්ලා එමු. අපි ඒක තෑග්ගක් විදියට මේ ට්‍රෝයිවරුන්ට පිළිගන්නමු. ඊට පස්සේ මේ ට්‍රෝයිවරු අපිව ඒ කට්ටියගේ තාප්පෙන් එහාට එයාගත්තේ රාජධානිය තුළට ගෙන්න ගනී කියලා. ඉතින් ඒ ආකාරයට, ඒ කියන්නේ ඔඩිසිගේ ප්ලෑන් එකට අනුව ග්‍රීකවරු ලී අස්සයේ ගණරුවක් හදලා ඒක තුළට වෙලා ඉන්න. ඉතින් ට්‍රෝයිවරුත් හිතන්නේ මේ ග්‍රීකවරු අපිට පරාජය වෙන්න හිටියේ. ඉතින් මේ කට්ටිය අපිට තෑග්ගක් දීලා සමාදානය වෙන්න හදනවා ඇති කියලා. අර තෑග්ගක් විදියට වෙලා ඇති කියලා හිතපු ලී අස්සයාව ට්‍රෝයිවරුන්ම ඒ කට්ටියගේ බලකොටු ඇතුළට අරගෙන යනවා. ඉතින් ඔල්වරසන් දීලා අත්පොඩි ගහලා පිළිගන්නේ තෑග්ග ඇතුලේ තමයි ට්‍රෝයිවරුන්ගේ මාරයා හිටියේ. කොහොම හරි කවදාවත් කඩන්න බැරි වෙච්ච ට්‍රෝයි බලකොටුව එකම එක ලී අස්සයෙක් හින්දා විනාශ වෙලාම යනවා. එදා රාත්‍රියේදී ග්‍රීකවරුන් ට්‍රෝයිවරු සමූල ඝාතනයකට ලක් කරලා ට්‍රෝයි රාජධානියම යටපත් කරගන්න. ඉතින් ට්‍රෝජන් අස්සයාමයි මේ ට්‍රෝජන් වෝ එකට සම්බන්ධ වෙන්නේ. එතකොට මේ ට්‍රෝජන් යුද්ධයෙන් අපිට කියන්න හදන දේ මොකක්ද? අපේ ජීවිතේට මේ ට්‍රෝජන් යුද්ධයෙන් ගන්න තියෙන දේ මොකක්ද? සමාජ විද්‍යාවේදී බටර්ෆ්ලයි කන්සෙප්ට් කියලා, බටර්ෆ්ලයි ඉෆෙක්ට් කියලා එක කන්සෙප්ට් එකක් පාවිච්චි කරනවා. මේ කන්සෙප්ට් එකෙන් කියවෙන්නේ යම් කිසි විශාල සිදුවීමකට බලපාන්නේ එක්තරා කුඩා සිදුවීමක් බවයි. උදාහරණයක් කියනවා නම් ජර්මනියේ ඇඩෝල්ට් හිට්ලර් නැමැති කුඩා තරුණයා, එයාට ආසාවක් තිබ්බේ චිත්‍ර ශිල්පියෙක් වෙන්න. එයා වියනාහි ඇකඩමි කිහිපයකටම ගියා. එයාගේ චිත්‍ර ශිල්පය තවදුරටත් වැඩි දියුණු කරගන්න, එයාට චිත්‍ර ශිල්පියෙක් වෙන්න තිබ්බ ආසාව තවදුරටත් වැඩි කරගන්න. ඒ ආසාව ඉෂ්ට කරගන්න. හැබැයි ඒ හැම ඇකඩමියකින්ම ඇඩෝල්ට් හිට්ලර්ව ප්‍රතික්ෂේප කරනවා. ඒකත් එක්ක තමයි එයා ආම් සෝල්ජර් කෙනෙක් විදිහට ජර්මානු හමුදාවට බෙදෙන්නේ. හැබැයි අර එක ඇකඩමියකින් එදා මේ ඇඩෝල්ට් හිට්ලර්ව බාරගත්තා නම් මිලියන ගාණක් යුදෙව්වෝ, මිලියන ගාණක් මිනිස්සු නොමරේ ඉඳ තිබ්බා. තවත් උදාහරණයක් කියනවා නම් ටයිටැනික් නෞකාවේ දුරදිග බලන්න තිබ්බ සියලු දුරේක්ෂ තිබ්බ ලාච්චුවේ යතුරු තිබ්බ සේවකයා ඒ ටයිටැනික් නවේ මංගල ගමන් වාරයට සහභාගී වෙන්නේ නැහැ අසනීප තත්ත්වයක් හේතුවෙන්. නිකන් හරි ඒ දුරදිග බලන්න තියෙන දුරදක්න තියෙන ලාච්චුවේ සේවකයා, යතුරු ළඟ තියෙන සේවකයා ඒ මංගල ගමන් වාරයට එක්ුණා නම් අර මහා ග්ලැසියර් පර්වතය ඒ නැවේ ඉන්න මිනිස්සුන්ට ඊට කලින් හොයාගන්න හඳුන ගන්න තිබ්බ. අන්න ඒ කුඩා සිදුවීම හින්දා තමයි අර ටයිටැනික් නැව මුහුදුපත්ලට කඩාගෙන ගියේ. අර වියානාහි ඇකඩමියකට අර හිට්ලර්ව බාර ගත්තා නම් ඒ කුඩා සිදුවීම හින්දා තමයි මෙතරම් යුද වූ ප්‍රමාණයක්, මෙතරම් මිනිස්සු සංඛ්‍යාවක් ජීවිතේ වන්දි කිව්වේ. ඉතින් මේක තමයි බටර්ෆ්ලයි ඉෆෙක්ට් නැත්තම් චානෝස් ඉෆෙක්ට් කියලා කියන්නේ. එක්තරා කුඩා සිදුවීමක් තමයි ලොකු සිදුවීම් වලට බලපාන්නේ. ඒකින්ද අපි අපේ ජීවිතේදී අපි අතින් එන හැම වැරද්දක්ම, කුඩා වේවා ලොකු වැරද්දක් වේවා මොකක් හරි, කිසිදු වැරද්දක් නොවෙන්න අපි වග බලා ගන්නවා. අපේ අතින් ඇති වෙන චූටි දේත් ඇති ලොකු විනාශයකට මුල පුරන්නේ.
තමන්ගේ අතේ මොකක් හරිම සුළු වේවා මහා පරිමාණයව මොකක් හරි චූටි වැරද්දක් හරි තියෙනවා නම් ඒක නිවැරදි කරගන්න උත්සාහ කරන්න. නැත්තම් ඒ වැරද්දම තමයි පස්සේ කාලෙක මහා විශාල වැරද්දක් විදිහට ඔයාට වගේ ජීවිතේ වන්දි ගෙවන්න පුළුවන් විදිහේ විශාල වැරද්දක් විදිහට පරිවර්තනය වෙන්නේ. ඉතින් ඒකින්ද මනුස්ස විදිහට තමන්ගේ ජීවිතේ තමන්ගේ අතේ වැරදි තියාගන්න එපා. ඒ හැම වැරද්දක්ම නිවැරදි කරගෙන වැරදි නැති අංග සම්පූර්ණ මිනිහෙක් විදිහට තමන්ගේ ජීවිතය ගත කරන්න. ඉතින් ට්‍රෝජන් යුද්ධයෙන් අපිට දෙන පණිවිඩය එක. මොකද අර ඊරිස් එයාගේ ක්‍රෝධය එයාගේ පලිය ගන්න එයා ඒ කරපු ඒ ක්‍රියාව ඒ ඇපල් ගෙඩිය දාපු නිසා තමයි අර වගේ අර විවාහ සංගර්භයේදී අර ප්‍රශ්නයක් ඇති කරමුනේ අර මුණින් කරපු වැඩේ තමයි අහිංසක ජීවිත ගණනාවක්ම ඇචලිස් හෙක්ටර් වගේ යුද විරුවන් නිකරුණේ මරා දැම්මේ. ඉතින් අර ඊරිස් එයාගේ පලිය ගන්න කරපු චූටි දේ හින්දා තමයි අවසානයේ මහා ලොකු විනාශයක් සිද්ධ වුනේ. ඉතින් ඒකින්ද මේ බටර්ෆ්ලයි ඉෆෙක්ට් එක චානෝස් ඉෆෙක්ට් එක තේරුම් අරගෙන ජීවිතේ හැඩගස්ස ගන්න තමන්ගේ අතේ තියෙන චූටි වැරද්ද උනත් හදාගන්න උත්සාහ කරන්න. ඉතින් ඒක තමයි මේ ට්‍රෝජන් යුද්ධයෙන් අපිට දෙන පණිවිඩය. ඉතින් අපි මේ වගේම තවත් ඉතිහාසයේ සිදුවෙච්ච රසබර කතාවකින් විද්‍යාවේ නොවිසඳුණු අලුත් අභිරහසකින් ග්‍රීක රෝමානු මිත්‍යා කතාවකින් ආයෙත් හම්බෙමු. මේ තමයි සීමාවෙන් එහාට දැනුම හොයාගෙන යන ලංකාවේ අලුත්ම ඩිස්කවරි channel එක Sirius.